හරි ගයිස් ඔන්න අද තරංග සුපිරි වීඩියෝ එකක් ඉතින් ඔයගොල්ලෝ thumbnail එක දකින්න ඇති. අර පට්ට වීඩියෝ එකක් ඉතින් මේකත් ආයි වලි කස්ටමර් එකක් තමයි. ඩෝප් සනා vs SL චිනි දැන් ගොඩක් කලින් දැන් තමයි වලියට කස්ටමර් එක ගහන්න හිටියේ. ඒ වීඩියෝ එක තමයි අද අරන් ආවේ බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දිගටම ඉන්න රැඳී සිටින්න කියලා කියනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි ගයිස් අපි ලොබියට ගිහලා බලමු. හෙලෝ ඕමිලා ඇහෙනව නේද? අවසන් උඹ මේ දෙත්තේ උඹලා එලිමිනේට් කරන්නේ. එලිමිනේට් නෙමෙයි. මම ඉස්පෙක්ට් ඇවිල්ලා ඉන්නේ ඔයි. චීනි පොඩ්ඩක් හිටන් දාන්න එපා මැච් එක දාන්න එපා මින්ද. චීනි කතා කරපන්. ඕයි. මුන් ඇත්තට මෙතනදී කතා කරේ නෑ. මුන් මැච් එකක් දැම්මම මේ අපි මැච් එක ඇතුළේදී බලමු මොකද වෙන්නේ කියලා. බලමු. චීනි vs උපේසනා 1v1 එක දැන් ගොඩ කාලෙකින් යන තමයි අහන්නේ. උපේසනානේ පැත්තෙන් ඉන්න බලමු මොනවා වෙයිද කියලා බලමු. මුන් දෙන්න පට්ට තරහකින් තමයි ඉන්නේ රට්ටම් එකේ. ඉතින් වලියක තියෙන මේ 1v1 එක ගෙනෙට් දාන්නේ කවුද? බැරිද ගෙනෙට් දාන්න. මම SL චීනීගේ පැත්තට චීනී ඔෆ්ලයින්ද නෑ කට්ටිය ගත්තා. හරි ගෝල් එකක් ගත්තා නැද්ද? Siri ini game itu sama barapatal bahaya. Malam ini game itu sama barapatal bahaya. Malam mana reading hilang. Malam bakiri ya. Dua panah mereka tingginya air ini air itu. Yang makalla itu malam panel bar on karena mana bar orang ini. Oh ini battery punya guys. බලමු ඩොපේ තමයි පැත්තේ චීනි බලමු චීනි එනවා චීනිගේ පාරක් පැත්තන බලමු දැන් කලින් චීනිගේ පැත්ත බැලුවානේ දැන් මම ඩොපේ තමයි පැත්තට යනවා වාහන යනවා ඉතින් ගණන් ගන්න එපා බලමු මොකක් වෙයිද කියලා මම හැංගිලා ඉදම් ගන්න බලමු ඩොපේ සනා vs චීනි one තරංගාවලිය. ඔය යාර අනික එලිමිනේට් වෙන්නේ නැද්ද? කවුස් එලිමිනේට් වෙනවා. නැහෙන්නේ නැද්ද? බලමු මෙතන ජවමාන්තර වයියක සරණක් තියෙන්නේ. අරු ඒ අතේ ෆෝන් එක අයිනෙන් යනවා. ඉනි කොහෙද යන්නේ? බලමු. අම්මට හුඩු ඩෝප් සනා එක ගන්නවා අම්මට සිරි පුක වෙන්නන්නේ ආයෙත් දහලා බලමු ඔපේ සනා එක ගෙවුවා එකට එකක් විදියට තමයි තරංගය යන්නේ බලමු මොනවා වෙයිද කියලා මේ මොකට එලිමිනේට් වෙන්නේ නැත්නම් අන්නම දැන් අපි කලින් ඔපේ සනා පැත්ත වල දැන් චීනීගේ පැත්ත වල කොයින් 50ක් දැම්ම යටත් කොයින් 50ක් දැම්ම මම ඉන්නවා කියලා අතල්ලේ යම් චීනීගේ පැත්ත බලමු 1v1 තරංගාවලිය මොනවා වෙයිද කියලා මට උඩු දෙසක් ටිකක් පාලක් යනවා අත රූල් එකක් කියන්නේ මම මැච් එකේ තමයි මාකාරි අම්මට හුඩු කවුද බං අර එලිමිනේට් වෙන්නේ නැති එක ඔබේ තමයි ඉවරයි අර ක්‍රිස්ටින් තා කවුස් කියන එක ඔෆ්ලයින් ගිහිල්ලා මැරලා බලමු මොනවද ඔරිජිනල් මේ ඕනින් වෙනවා මේ පොටක් රවුන්ඩ් එකයි සන්දිල් රවුන්ඩ් එකයි ජොබ්මාන්තර වෛරකින් තමයි ඉතින් ගහන්නේ මැච් එක පේනවා
+12 එකයි දෙකේ සොටියයි. එකේ මොකක්ද මේ අම්මට උඩ බුරත් අදින්න ඉන්නේ කොල්ලා. කොල්ලා ඉමෝටුත් දානවා. බූට් කැප් ග්‍රෑන්ඩ් නේ. බලමු දැන් අපි යමු සන්දිල්ගේ පැත්තට. මට උඩ බලන්නේ අම්මට ඉවරයි සන්දිල් ඉවරයි පජාතයි කුජීතයි වෙන්න මූ එලිමිනේට් වෙන්නේ නැහැ නේද? ඉවරයි පනින්න පමණයි සිදුුනේ සන්දිල්ට ඉවරයි. එතනමයි ඩබල් කිල් IC ගේම් පිළිට බලව 3ට එකක් වෙන තමයි යන්නේ. සන්දිල් 1යි ඉනි 3යි. බලමු යන්නේ දැන් සන්දිල් පැත්තට. මොකද වෙන්නේ කියලා බලන්න. දෙකේ සොටියයි ස්පාස් වෙන්නේ. කෑවොත් නම් ඉතින් සජාටයි ඉතින්. ඉවරයි. බලමු මොනවා වෙයිද කියලා. තරංගේ ඉතාමත් කුරිරු අන්දමින් තමයි යන්නේ බලමු. අපරාධ ඉස්පෙක්ටර්නේ කාගේ පැත්තට ගියනම් කතා කර ගන්න. කොහෙන්ද ඇතුලින් යන්නේ? චිනී කොහෙද චිනියා? අම්මා ඌ අනිත් පැත්තට ආවිල්ලා කිල දාගන්න. මාරයාගෙත් තමයි. චිනියා ඒ පාර මු මෙතන දෙන්න මොනවා කරනවද? බලමු ඩොග් සනයි පැත්තට ගිහින්. වේද කියලා බලමු. අම්මට උඩු සූපිරිම පාරක් වැදුනා. ආයෙත් ආලා ඩොගේ දනාගෙන ඉස්සෙල්දීට වැදුනා නිල් වෙන පාරක්. බලමු 2ට 3ක් විදිහට තමයි යන්නේ මැච් එක. අපි යමු දැන් චිනීගේ පැත්තට. කාද මේ ගහන්නේ? මොනවද ගන්න මේවෙන් ගහන්න බෑ. ඔයි කාද මේ කරන්නේ? අන්න ස්කේස් පාරක් ගමන් අවුලන්නේ. ඒත් වැඩි දුර අදින්න එපා. බලමු. ඔය දැන් ඕ බලා ඉතිරි යම්ම කල්ලා ලයන්නේ වෙන්නේ. Ini kita tinggal lagi. Amat hudu. Sini ada signal urne, signal nanti ya separak peduna aja superior mah. Jika pada deka gini mangi deh signal nanti hinda udah. Sini kan no hatra deka kiri sama match ya nih. Ini පිටිපස්සෙන් යන්න බෑ. මොනවද පුරුදු වන්දේ මේක වදින්නේ. බලන්න ඩොපේ තනයි පැත්තෙන් බලන්න. මම ටොබ්බෙලි කියලා තමයි සේව් කරන් ඉන්නේ. යාළුවා මට හොරු මං හිතේ වැදුනා කියලා තමයි. වැදුන්නේ නෑ හැබැයි. අලෝ යා කුරිරු සටනක් කියන්නේ අම්මට තරංග වැඩිසට් පාර වදින්නේ. බලමු. අම්මට හුඩු වැදුනා. ඒ සුපිරිම ෂොට් එකක් දෙනවා. ස්පෙක්ට් වලින් අරේ ගන්නවා. ඒ උනාට සුපිරි පාරක් වැදුනා. බලමු ඊළඟ මැච් එකට ගිහිල්ලා දැන් යමු අපි චිනීගේ පැත්තට. තරගය 3ට 4ක් ලෙසට තමයි තියෙන්නේ. මට මේනේ චීට පොඩ්ඩක් සිග්නල් අඩුයි ඔය. බලමු මොනවා වෙයිද කියලා. ඇත්තටම දෙන්නම ඉතින් පත්ත වැඩ දෙන්නේ තමයි. හැබැයි
කවුරුත් ඉන්නේ එක්කෙනෙක්වත් ටොප් කරලා නැහැ මෙච්චර කාලෙකට. ඒක තමයි අපිට පොඩි අවුලකට තියෙන්නේ. මොකද ටොප් කරන්නේ කියන්නේ බඩුවාර කියන්නේ දන්නේ නැහැ. බලමු මොකක්ද. අම්මට පසුපසින් පැමිණ වැදුනා පිරි පාරක් ආයි එකයි වැදුනේ අම්මට උඩු ඉමෝට් පානවා ඉමෝට් තලනවා බලමු හතරට හතරක් විතර තමයි තරංගේ යන්නේ බලමු මොකද වෙන්නේ කියලා අසිකොල්ලෝ මට උඩු පාරක් බලමු හතරට හතරක් විදිහට තමයි මැච් එක යන්නේ කවුරුත් නෑ ඉතින්නේ ඉතින් කවුරුත් ඉන්නත් ඉතින් ආයෙ එතන තරංගේ ඉතින් ආයෙ ලොබියට ගියාම කියන්නේ ඉතින් ආයෙ එතන ඉතින් පිරිම වලිය යන්නේ ලොබියට තමයි මම තමයි ඉතින් මේ වලිය ඇද්දි බලමු මේ පැත්ත කොට උනායි දාම මට චිනී වතුරේ ගහන්නයි යන්නේ මේකට දුරා දිනාගේ සීනේ ඉන්නේ මට සිරි වෙන පාරක් චිනීගෙන් වැදුනා සිතිනේ පාරක් මෝ එලිමිනේට් වෙන්නේ නැහැ නිකන් ගහපු ගමන් නැත්නම් ඉවර වෙන්න ඕ බලමු හතරට පහක් විදියට තමයි චිනීට 5යි සන්දිල්ට 4යි විදියට තමයි මැච් එක යන්නේ චිනීට නම් ඊසි වගේ මට වෙන විදියට චිනීට නම් ඊසිද වගේ බලමු මොකද වෙන්නේ රජකාරී විදියට ගන්න රජකාරී රැවුලක් ගන්න නෙවිලා එක්කලා බලමු අපි මේ පැත්තට මට උඩු ටීම් මූවමන්ට් එකක් දෙනවා යාර බලමු මොකද වෙන්නේ කියලා පැත්තෙන් බලමු ඕ සලන ආකාරයක් තමයි තියෙන්නේ මොන කාගෙන් වැඩි දැන්නේ අම්මට උඩු 50 කෑලි ටික පොළු මිල්ලෙන්න වැදුනා මේක ගියක් ගියදී අම්මට උඩු 30 ගාන ඉතුරු වෙලා තියෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඔතන සමහරවිට කියලා ලෝකේ හරකට පොඩ්ඩක් වැඩි වෙනවා. මට උඩු XP දාගෙන එනවා ඉතින් ක්‍රියරම් බලමු. මම දෙසක් පාරවල් එකටම වදිනවා. උන්ගේ ඇඟිලි දැන් නිකන් වෙවුලනවා. අප්පා සැඟවි සිටින්නයි අදහස් කරේ. හැබැයි සැඟවි සිටින්න බැරි වුණා. අරු කෙලින්ම ගිහිල්ලා කාලා දැම්ම ඔළුවටම අරු හිටන්නේ ඉතින්. ගොන් වැඩක් තමයි චිනී එතන කරගත්තේ. මේකක් දාමු උට සංගවි සිටින්න යදස් කරේ සංගවි සිටින්න බෑ පහට තමයි මැච් එක යන්නේ තාම ඉතින් මැච් එක යන්නේ ආයි මේක පට මැච් මේ ඒත් එකම කියන්න ඕනේ මේ සප්පාරක් දාගෙන යන්න කියලා හරිද මම මේ වගේ ආතල් වීඩියෝ ආයි දිගටම ගේනවා वीडियो मतलब चीनी ने चीनी सप्पारा दांडी की मदद करना है सप्पारा दांड ಅದು ಹೆಂಗೆ ಅಮ್ಮರ ಸಿಟಿ ಚೀನಿ ತಗದಿನ ಓ ಎತ್ತಿ ಪಣ ಸ್ವಲ್ಪ ಮೇಕದಿ ಪಣ ಇರಬೇಕು ಮಾರು ಮೋನ ಏನಿದೆ ನೋಡು ಓಳ್ಳಕ್ಕೆ ಇದೆ ಗಾಯಿಯಾಗಿ ಮಟ ಸಿಟಿ ಓಳ್ಳಕ್ಕೆ ಇದೆ ಗಾನ ಅದು ಬಲು ಅಪ್ಪಡ ಹಾರಿನಿ ರಟ್ನಾನಿ ಆಯಾ ಏನು ಸರಿನೇ අන්දිලාගේ ෂොට් කනෙක්ට් වෙන වෝල් ස්පීඩ් දෙනවා ඒක රවුල වෝල් එකත් එක්ක උගේ මූවමන්ට් ස්පීඩ් අඩුන ඕ වැදුනා සන්දිලාට වැදුනා උට නැති වෙන්න මේක පහට 6 වෙනවා පහට 6ක් විදියට තමයි මැච් එක යන්නේ මම හිතන්නේ මැච් පොයින්ට් තමයි චිනීට වැඩි වාසියක් තියෙනවා බලමු චිනී දිනයිද ඩොපේ සනා දිනයිද ඩොප් සනා දිනයිද චිනී දිනයිද
බලමු චීනීට තමයි වැඩි වාසියක් තියෙන්නේ දැන් නම්. දෙන්නම් මගේ යාළුවා ඇත්තටම කිව්වොත් මම මේ එක පැත්තකට අදින්නේ නැහැ. දෙන්නම මගේ යාළුවෝ ඉතින්. අර ඔය රිමෝට් දාලා මට වෙන්නනවා. මම ස්පෙක්ට් ඉන්නවා කියලා දැනගෙන. දැන් මේ පැත්තට බලමු මොනවා වෙයිද කියලා. මම ඇත්තටම මගේ ඉස්කෝලේ යාළුවෝ. අරු මට Free Fire ගේම් එකෙන් හම්බෙච්ච එකේ. බලමු මොනවා වෙයිද කියලා. මේ මොකද මේ? බලමු අපි ලොකේෂන් එක පැත්තට ගිහින් බලන්න ඉමු මොකද වෙන්නේ කියලා. මේ තිනවා අර මේ වෝල් තරගෙන. බලමු කොහොමද? තාමත් බලමු තුම ගන්නේ මැච් එක මම දෙන්නම කකුල දාගෙන ඉන්න විදිහට පේනවා. අnder හැංගිලා හිටියට උගේ නැස්ස පේනවා. ඒක වැරදි. ඉංගිලි එහෙම ඉතින් ඉංගිලි එහෙම දුවන ඇති අම්මට හරි මං හිතේ වදින තමයි කියලා කියන්නේ. බලමු ඉතින් ආශයක් දෙනවා දෙන්න මොනවා වෙයිද කියලා අම්මට උඩ වැදිනවා. අන්තිම මැච් එක වෙයිද මේක? අන්තිම මැච් එක වෙයිද? අන්තිම මැච් එක වෙයිද? මට වලින් අන්තිම මැච් එක වෙයිද කියලා. ඉතින් ආයේ දුවනවා ඉතින් පපුව ඩිග්ඩිග් ගන්න ඇති. එන්නට මෙහෙමයි අම්මට උඩ චීනි පස්සෙන් එළවනවා. ඒ චීනීට තමයි දැන් වැඩි වාසිය තියෙන්නේ. අම්මට උඩ බලමු කුමක් සිදු වෙයිද කියලා. අම්මට වැදුනා චීනීට වැදුනා. අම්මට චීනීට 150ක් විතර වැදුනා. 160ක් විතර. බලමු ඩැමේජ් ප්‍රමාණය දෙපැත්තේ ගිහිල්ලා 1000 ගණන් ඒක සම්මට චීනීගේ ඩැමේජ් වැඩි. චීනීගේ ඩැමේජ් වැඩි වෙන්න එපා ඇති. වා එලිමිනේට් වෙන්න යන්නේ අප්පාඩ උඩු. චීනී එලිමිනේට් වුණා එක මැච් එක. අපරාධේ චීනී අපරාධේ චීනී අපරාධේ එලිමිනේට් වුණා. දිනන්න තිබ්බ මැච් එක. දිනන්න තිබ්බ මැච් එක තමයි කාගත්තේ. චීනීගේ අවස්නාව. මේ මැප් එකේ නම් මෙතන නම් ලොකේෂන් වල ගහන්න වැඩි මේකක් තියෙනවා. මොකද ලොකේෂන් වල රස් එකෙන් තමයි ගොඩක් ගහන්නේ. මේ රස් එකෙන් ගහන්නේ මේ දුර අදින් නෑ වැඩි. වැඩි කියන්නේ දුරත් අදිනවා. අර පොඩ්ඩක් දුර අදිනවනේ චීනී පොඩ්ඩක් දුර අදිනවා. ස්පාස් එක උතරන් යන්නේ බලමු. සනත් ස්පාස් එක දෙන්නම එකම වර්ගී ගන් ටික අරගෙන යන්නේ. බලමු දෙපැත්තෙන් බලන්න ඕනේ. දෙන්නම සැඟවි ඉන්නේ. ගරිල්ලා සටන් ක්‍රමයකට ගහන්නේ. ඉන්න 6ට 6 මැච් එක ආයේ ඉතින් මැච් පොයින්ට් මාරම ඉතින් මේකක් තියෙනවා මේ මැච් එකේ. බලමු අපි ගිහලා මගේ බැට්රිත් නෑ යසින් බැටරි 10 වෙන්නේ. ෆෝනේ බැටරිත් නෑ කොල්ලෝ. ඒක පොඩ්ඩක් ලැග් එකක් පෙන්නන්නේ. පාරක් ගාගෙන ඌ අන්දනවා පල්ලයට බැස්සා කියලා පෙන්නන්න ආගේ. බලමු. ෂොට් එක පරක් වැඩි. ඕ ජයග්‍රහණය කරනවා SL චීනී ජයග්‍රහණය කරනවා. ඊට පේනවා බලමු අපි දැන් ලොබියේදී මොකද වෙන්නේ කියලා. බලමු කිල් 9ක් දාලා SL චීනී ජයග්‍රහණය කරනවා. දැන් ලොබියේදී මරා ගන්නවා කියලා අපි බලමු. වැඩි කරලා උගන්න දෙන්නම්. ඩෝ හෙලෝ
හෙලෝ ඇහෙනවද? හෙලෝ කතා කරා. රූම් එක කැඩුවා. අන්තිමට ඇත්තටම රූම් එක කැඩුවා. ඊට පස්සේ එකෙක් නම් ඔෆ්ලයින් ගියා. ආයෙ රික් ගත්තෙත් නෑ. එහෙනම් සීන් එක ඊට මම පස්සේ කෝල් එකක් දාලා බැලුවා මොකද උනේ මේ මොකද සීන් එක කියලා. ඊට පස්සේ ඉතින් අවුල තමයි දෙන්නම. ඒ වුණ ඔය විදිහට තමයි ඉතින් කස්ටම් එක ඉවරුනේ. ආයෙත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් ගේනකම් ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න. බයි බයි.